සියලුදෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ඔයාලා වෙනුවෙන් ඒ කියන්නේ උපාධි ගුරු විභාග සඳහා සකස් කළ අධ්‍යාපනික සාමාන්‍ය දැනුම ප්‍රශ්න අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් එළම subscribe කරන්න, වගේම like කරන්න, share කරන්න. EduHub ශ්‍රී ලංකා YouTube නාලිකාව. අද මම ගුරුවරුන් වීමට බලාපොරොත්තු වෙන ඔයාලා වෙනුවෙන්ම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න 25ක් සහ ඒවට දාලා පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ප්‍රශ්න ඉදිරිපත් කළ ඔයාලට තප්පර 5ක් කාලයක් ලබා දෙනවා. නිවැරදි පිළිතුරු ඔබට තීරණය කිරීම සඳහා. ඒ නිසා වීඩියෝ එක අවසානයේ ඔබගේ නිවැරදි පිළිතුරු ගන්න කමෙන්ට් එකක් දාලා අමතක කරන්න එපා. එහෙනම් අපි යමු ප්‍රශ්න මොනවද සහ ඒ සඳහා තියෙන පිළිතුරු මොනවද කියලා බලන්න. දැනට ක්‍රියාත්මක පාසල් වර්ගීකරණයට අනුව උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් ආකාර කීයද? පාසල් ආකාර දෙකක් තියෙනවා උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් විදියට. පාසල් සංවර්ධන සමිතියෙහි සමාජික ගාස්තු ගෙවිය යුතු සමාජික කාණ්ඩ ගණන කීයද? සමාජික කාණ්ඩ දෙකක් ඉතින් අපි හඳුනා ගන්නවා. පාසලක පෝෂිත ප්‍රදේශය යනු පාසල පිහිටි පරිපාලන දිස්ත්‍රික්කයයි. පාසලට ගරු කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීම, පාසල තුළ ආගම සිහි කිරීම, විදුහල්පති ගුරුවරුන්ට ආචාර කිරීම ආදී කටයුතු මගින් පිළිඹු වන්නේ සැඟවුණු විෂය මාලාවයි. සජීවී දරෝපදක් සිදු කරන ලබන ගුරුවරියක් සඳහා අනුමත පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ගණන කීයද? දින 84යි. පාසලක B59 ලේඛන භාවිතා වනුයේ කුමක් සඳහාද? පාසල් හැර යාමේ සහතිකය වෙනුවෙන්. පාසල් ගුරුවරයෙක් සඳහා එක් අවස්ථාවකදී අඛණ්ඩව ලබාගත හැකි අනියම් නිවාඩු ගණන කීයද? දින 6යි. මෑතකදී තාක්ෂණ වේදය සඳහා විද්‍යාපීඨයක් ගොඩනැගීම ආරම්භ කරන ලද්දේ කොහේද? කුලියාපිටියේ. අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා කටයුතු කරන ලද වර්ෂය වනුයේ කුමන වර්ෂද? එදදාස් 943, 1960 සහ 1978 යන වර්ෂ. පහසුකම් හා සේවා ගාස්තු වශයෙන් සිසුවෙකුගෙන් අය කරගත හැකි ඉහළම මුදල වන්නේ රුපියල් 60යි. ලෝක ළමා දිනය සමනු ලබන්නේ කවදාද?
ඔක්තෝබර් 1 වන දින. 2024 ලෝක ළමා දිනයේ තේමාව වූයේ කුමක්ද? දරුවන් රැකගමු සමසේ රැකගමු. 2024 වර්ෂයේ ගුරු දිනයේ තේමාව වූයේ කුමක්ද? ගුරු හඬ අගය කිරීම අධ්‍යාපනය සඳහා නව සමාජ ගිවිසුමක් කරා. ජාතික අධ්‍යාපන කොමිසම් සභාවේ අවසන් වාර්තාව තුළ විශේෂ අවධානයක් යොමු කර ඇති අධ්‍යාපන ශේෂ්ත්‍රය වනුයේ විශේෂ අධ්‍යාපනය. අධ්‍යාපනයේ සියලු මංස මගින් රටේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ගොඩනගන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වරින් වර ප්‍රකාශ කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. ගුරු උපදේශක සේවාවේ 15ම ශ්‍රේණිය ලෙස හඳුනාගත හැකි දෙවන ශ්‍රේණිය. මුදුන්පත් කරගත් විෂය මාලාව යනුවෙන් අදහස් වන්නේ ශිෂ්‍යයා විසින් ධාරණය කරගත් විෂය මාලාවේ සීමාවයි. දැනට ක්‍රියාත්මක අධ්‍යාපන කලාප ක්‍රමය ආරම්භ වූයේ කුමන වසරේද? එදදාස් 987 වර්ෂයේ. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය පිළිබඳව මුල්වරට හඳුනාගත හැකි ජින් ජැක් රූසෝගේ අධ්‍යාපන සංකල්පය තුළය. ශ්‍රී ලංකාව තුළ නීති අධ්‍යාපනය සඳහා නීති විද්‍යාලය ආරම්භ කළ වර්ෂය ලෙස සැලකිය හැකියි. එදදාස් 874 වර්ෂය. ගුරු මාරු ප්‍රතිපත්තියට අනුගතව ස්ථාන මාරු සඳහා යටත් නොවීමට ගුරුවරයෙක් සම්පූර්ණ කළ යුතු වයස කීයද? වයස අවුරුදු 55 සම්පූර්ණ විය යුතුය. දිස්ත්‍රික්ක වශයෙන් වැඩිම පාසල් ගණනක් ඇති දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය. හේරාදෙණිය වෛද්‍ය පීඨය ආරම්භ කළ වර්ෂය කුමක්ද? එදදාස් 962 වර්ෂය. ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය ගොඩනගන ලද්දේ කුමන වර්ෂයේද?
2021 වර්ෂයේදී ද්විතීක අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන තංගන සෙසිත් යටතේ සාධන මට්ටම් ඉහළ නැංවීමට අපේක්ෂිත විෂයන් ගණන කීයද? විෂයන් 13ක 13ක් විදිහට තමයි තෙන්දි සඳහන් වන්නේ. ඉදිරියේදී තවත් ඔබගේ දැනුම් වර්ධනයට වැදගත් වෙන මෙවැනි සාමාන්‍ය දැනීම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් බලාගෙන අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා.